මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දියත්වන විශාලතම වාරි සංවර්ධන වැඩසටහනයි. ආසියානු සංවර්ධන බැංකු ආධාර මත දියත්වන මහවැලි මහ සැලැස්මේ අවසන් අදියරයයි. මෙය ප්‍රධාන ව්‍යාපෘති 3කින් සමන්විත වේ. ඒ යටතේ කිලෝමීටර 74ක දිගින් යුතු මිනිපේ වම් යූරු වැල සංවර්ධනය කිරීමත් ඒ හා සැබදී මිනිපේ අමුණ මීටර 3.5කින් ඔසවා වම් හා දකුණු යූරු සොරෝගේට්ටු නවීකරණයත් එහි පළමුවැන්නයි. එහි දෙවැන් ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද ජලාශයේ සිට මහ කනදරාව දක්වා උතුරු මැද මහ අලමාර්ගයේ ඉදිකිරීමයි. එය දිගින් කිලෝමීටර 96ක් වන අතර කිලෝමීටර 27ක භූගත උමං මාර්ගයකින්ද යුක්තයි. දෙවැනි ව්‍යාපෘතිය වන්නේ බෝවතැන්න ජලාශයේ සිට වෑමඩිල්ල දක්වාත් එතැන් සිට මහකිතුල හා මහකිරුල ජලාශ ඉදිකරමින් මහව හා ඇහැටුව වැව දක්වා ජලය රැගෙන යන කිලෝමීටර 90කින් සමන්විත වයඹ පළාත් මහ ඇල ඉදිකිරීමයි. මෙම දැවන්ත ව්‍යාපෘතිය තුළ ඉංජිනේරු පාරිසරික හා සමාජීය විෂයක් ක්ෂේත්‍ර ඍජුවම එකිනෙක බැඳී පවතින අතර ඉතා සංකීර්ණ ආයතනික මෙහෙයුම් ආදීක්ෂණ හා කළමනාකරණ ව්‍යුහයන්ගෙන්ද සැදී පවතී. මේසා දැවන්ත ව්‍යාපෘති තුළ සිදුවන ක්‍රියාදාම සමීපව අධ්‍යයනය කරමින් තම වෘත්තීය නිපුණත්වයන් ඔප්නංවා ගැනීමට අවස්ථාවන් මෙම ව්‍යාපෘතිය විසින් සලසා ඇත. එය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ පුහුණු අංශය හරහා සිදුවන අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ හා උසස් තාක්ෂණ විද්‍යා ආයතනයන්හි සිසුන් විශාල පිරිසක් මේ හා සම්බන්ධ වෙමින් තම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ පුළුල් ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම සතුටට කරුණකි. මහවැලි වෝටර් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එක තමයි අපේ ස්ටුඩන්ට්ස් අතරේ ඉතාම ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් විශේෂයෙන්ම මෙහි ලැබෙන පුහුණුව එක්ස්පෝෂර් එක ලංකාවේ විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනලි ඉතාම වැලිඩ් එකක්. විශේෂයෙන් ටනල් බෝරින් මැෂින් වලින් වගේ ගන්න එක්ස්පෝෂර් එක ඉතාම වැදගත්. ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියන මොඩියුල් එක අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්ගේ සෙමිස්ටර් 6කින් යුත් පාඨමාලාවේ සම්පූර්ණ සෙමිස්ටර් එකක්ම වෙන් කරලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියන මොඩියුල් එක. තියරි ඉගෙන ගන්න අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙකුට ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක තමුන්ගේ කැරියර් ඩෙවලොප්මන්ට් එකට ඕන කරන ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ලබා දෙන්නේ මේ ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකේ. මහවැලි වෝටර් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකේට අනියුක්ත කරන ළමයෙකුට ටනල් සම්බන්ධයෙන් ටනල් හැරීම කියන එකට සහ ඉරිගේෂන් සිස්ටම් වලට අදාළ වන හුඟක් ස්ට්‍රක්චර්ස් වල සියලු කටයුතු වලට සියලුම එක්ස්පෝෂර් එකක් ලැබෙනවා. ඇත්තටම මේක ඉංජිනේරින් ටෙක්නොලොජි විතරක් නෙවෙයි ඒකෙන් හුඟක්ම සෝෂල් ෆිසිකල් එන්වයරන්මන්ට් කියන සියලුම දේවල් එක්ක එකට ඒකාබද්ධ වෙච්ච පුහුණුවක් නැත්නම් එක්ස්පෝෂර් එකක් තමයි මහවැලි වෝටර් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ලැබෙන්නේ. ඇත්තටම ටනල් බෝරින් මැෂින් එකක් ඉස්සෙල්ලාම දැක්ක මෙහි ඇවිල්ලා. මෙහි නිව් ඔස්ට්‍රේලියන් ටනල් මෙතඩ් එක, ඒතකොට ජියොලොජිකල් මැපින්, සෙග්මන්ට් යාට්, ඒ වගේම අපේ ශේෂ්ත්‍රයට අදාළ සියලු දේවල් කවර් කරගන්න ලැබුණා. ඊට අමතරව ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් සෑහෙන ගොඩක් අඳුර ගන්න ලැබුණා. අපේ ජොබ් ජර්නි එක ස්ටාර්ට් කරන්න හොඳ ඔපචුනිටියක් වුණා මට මේක. මේ වෙනකොට මම NATM ටනලින්, TBM ටනලින්, precast segment building, road construction, road construction related and tunneling related survey operations වගේ පැතිරුණු පරාසයක knowledge එකක් මගේ වෘත්තීය knowledge එකක් මම දැනට ලබාගෙන තියෙනවා. මේ වෙනකොට අපිට health and safety පිළිබඳ ලොකු knowledge එකක් ලබා දීලා තියෙනවා. ඇත්තටම engineer කෙනෙක් විදියට health safety and environment කියන්නේ ලොකු priority එකක් දෙන්න ඕනි field පැත්තක්. ඉතින් ඒ පිළිබඳ මන අවබෝධයක් අපිට ලබා දීලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක ඇතුළත. සිවිල් ඉන්ජිනියර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මට අදාළ road construction and segment production ඊට පස්සේ laboratory testing ඊට අමතරව මම මෙහෙට ආවට පස්සේ tunneling ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙහි ඉන්න ස්ටාෆ් එක අපිට ගොඩක් උදව් කරනවා. දන්නේ නැති දේවල් කියලා දෙනවා. ඊට පස්සේ තව දේවල් හොයන්න අපිව දිරිමත් කරනවා. ඒ වගේම රෝඩ් එකේ හැම වැඩ කරද්දී කොහොමද
මිනිස්සුත් එක්ක සමාජයත් එක්ක කටයුතු කරන්නේ ඒ පිළිබඳවත් ඉගෙන ගත්තා. ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් ඉස්සරහදී ජොබ් එකකට ගියාම. මම මෙහාට ඇවිල්ලා මාස 3ක් වෙනවා. ඒ මාස 3 ඇතුළත ගොඩක් දේවල් කැනල් ඩිසයින් කරන විදිය, සෙග්මන්ට් එකක් ඩිසයින් කරනකොට ලෝඩ් අපි හොයන විදිය, ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන විදිය, ඊට අමතරව සමාජයේ දැන් කන්ස්ට්‍රක්ෂන් එකක් සිද්ධ වෙනකොට එන ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, ඊට පස්සේ ඒව නිරාකරණය කරගන්න විදිය, අපි ටයිම් බැලන්ස් කරගන්න විදිය, ඒ ඔක්කොම දේවල් පුහුණුවේදී මට ලැබුණා. අපි ජාත්‍යන්තර වශයෙන් ඉංජිනේරුවරයෙකු විදිහට ඉදිරියේදී සේවය කිරීමට අවශ්‍ය සියලුම දේවල් මෙම ව්‍යාපෘති මගින් අපිට ලැබෙනවා. තාක්ෂණික කරුණු වගේම සියලුම දේවල් අපි මෙහිදී ලබා ගන්න. විශේෂයෙන්ම ගැටලු නිරාකරණය, කළමනාකරණය, අන්තර්පුද්ගල සම්බන්ධතාව පවත්වන්නේ, විශේෂයෙන්ම sannivedana කොහොමද අපි පවත්වා ගන්න ඕන කියන දේවල් සෑහෙන්න අපේ ව්‍යාපෘතියෙන් අපිට ජීවිතයට එකතු කරගන්න හම්බුණා. මේ ව්‍යාපෘතිය ඉතාමත්ම විශාල ව්‍යාපෘතියක්. මේක මහවැලි මාස්ටර් ප්ලෑන් එකට අයත් අවසාන ව්‍යාපෘතිය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙය මේ රටේ ඉංජිනේරු තාක්ෂණයේ සහ කාර්මික අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉංජිනේරු ශාස්ත්‍රයේ සියලුම කොටස් ආවරණය වන පරිදි ඉංජිනේරු තාක්ෂණයේ නවතම තාක්ෂණය යොදා ගැනීමෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය කරන්නේ. මේ සා විශාල ආයෝජනයක් කළා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මූලික ඉලක්කයන් ළඟා කර ගන්නවා සමගම මේ ආයෝජනයේට සරිලන සමබලකායක් මේ රට තුල නිෂ්පාදනය කළා. ඒ අයව දේශීය සහ විදේශීය වෙළඳපොලේ අවශ්‍යතාවයන් සපුරාලන අවශ්‍ය දැනුමින් පරිපූර්ණ වූ සිසු පරපුරක් ගොඩනැගීම තමයි මේ මූල්‍ය පරමාර්ථයක් විදිහට අපි දකින්නේ. ඒකම දැන් මේ ව්‍යාපෘතිය 2031 වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඒ කාලය පුරාවම අවශ්‍ය සහයෝගය මේ ව්‍යාපෘතිය යටතේ ඉටු කිරීමට අපි බලාපොරොත්තු